මම එහෙම කියන්නේ මොකද කියන කාරණය ඉදිරි කොටස් 90න් ඔබට වැටහි යනවා නෝනුමානයි. හැබැයි පළමුව ඔබ මේ ගත් තීරණය පිළිබඳව විශ්වාසය තබා ගත යුතුයි. ඔබ මේ වචන අහනවා නේද? ඔබ මේ පණිවිඩය බලනවා නේද? ඒ කියන්නේ ඔබේ ඇතුළත තවමත් විශ්වාසයක් තියෙනවා. තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හඬ අහන්න, ඒ හඬට අවනත වෙන්න. කොටින්ම කිව්වොත් ඒ හඬ තමයි ඔබට උත්තේජනයක් වෙන්නේ කියන කාරණය ඔබ විශ්වාස කරනවා. ඊළඟ කොටස් වලින් ඔබ දැනගන්නවා ඒ හඬ කොච්චර ප්‍රබලද යන්න. එනිසාවෙන් රැඳී ඉන්න නාලිකාවත් සමග අදිෂ්ඨානය ජයග්‍රහණය නම් ඔබේ හැකියාව විස්මිත කරන්න මාසුදාන. Thanks for watching the video. Like, comment, share, and subscribe.